අපේ ජීවිත කොච්චරනම් ඉක්මනින් වෙනස් වෙනවද කියන එක අපිට දැනෙන්නවත් ඉඩ නොදී කාලය අපිව හරිම ඉක්මනින් ඉස්සරහට අරගෙන යනවා. ජීවිතේ එක එක කඩා වැටීම්, එක එක ප්‍රශ්න, දුක සතුට මේ හැමදේම කලවම් වෙලා හරියට අච්චාරුවක් වගේ තමයි අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්නේ. ඉතින් පහුගිය දවස්වල අපේ ලංකාවේ අපි වගේම ගොඩාක් මිනිස්සු ස්වභාවික ව්‍යසනයන් නිසා ගොඩාක් දුක් විඳා. ඇත්තටම ඒ දේවල් ඒ මිනිස්සු නෙමේ අපිවත් හීනකින්වත් බලාපොරොත්තු නොවිච්ච දේවල්. අපි මේ ආසාවෙන් ලෝභකමින් විඳින ජීවිතේ හැම දෙයක්ම අස්තීරයි කියන එක ස්වභාව දහම අපිට සාක්ෂිත් එක්කම ඔප්පු කරලා පෙන්නවා. ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී මිනිස්සු මිනිස්සුන්ටම උදව් කරගන්න ඕනි කියන එකත් එයා අපිට කියලා දුන්නා. දැන්වත් ඒතින් අපි වෙනස් වෙමු. තවත් අපි වෙනස් වෙන්න ඕන. ස්වභාව දහම දඩුවම් දුන්නේ තත්ත්වය තරාතිරම බලලා නොවේ. දුප්පත් පොහොසත් උස්මිටිකම් බලලා නෙමේ. කළු සුදු බලලත් නෙමේ. ජීවිතය අහිමි වුණ ගොඩාක් මිනිස්සු අතර ඉන්න ඇත්තේ කාටවත් වරදක් කරන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච අහිංසක මිනිස්සු වෙන්න පුළුවන්. එයාලා සාධාරණව ජීවත් වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින් අපිට කිසිම දෙයක් නිශ්චිතව කියන්න බෑ. මේ අයට ස්වභාව දහම දඩුවම් කරાવી. මේ අය මේ වෙලාවේදී මැරෙන්න පුළුවන්. එහෙම කියලා කියන්න අපිට අයිතියක් නැහැ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් පුළුවන් තරම් අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව, කාගේවත් හිතක් රිද්දන්නේ නැතිව, කාටවත් හිංසා පීඩා කරන්නේ නැතිව පාඩුවේ ජීවත් වෙමු. ඉතින් අපිට යන්න වෙන වෙලාව ආවම අපිට නෙමේ සක්කරයටවත් ඒක නවත්තන්න බෑ. අපි දන්නේ නැහැ දිනය, දවස, වෙලාව, එතකොට හේතුව මේ කිසි දෙයක් අපිට දැනෙන්නේවත් නැහැ. මම පහුගිය දවසක මගේ කිචන් එක ටික ටික අස් කරන්න පටන් ගත්තා. ගෙදර අනිත් තැනුත් අස් කරගත්තා. මොකද අපේ අම්මා හිටියා දවස් දෙක තුනක්. ඉතින් ඒ දවස් දෙක තුනේ මම ගෙදර එකතු වෙලා තිබුණු අස් කරන්න ඕනිමයි කියලා හිතෙච්ච තැන් ගොඩාක් අස් කරගත්තා. ගේ ඇතුලේ කොහේ හරි තැනක් අස්පස් කරන දවසට අපේ හිත ගොඩාක් එක්තැන් කරගන්න පුළුවන්. කලබලයක් නැතිව. පැන්ට්‍රි කබඩ් ඇතුලේ ගොඩාක්ම අවුලලා තිබ්බ අනවශ්‍ය බඩ එකතු වෙලා තිබ්බේවා නම් අයින් කරගෙන ඒවා ටිකක් අස් කරගත්තා. අද මේ පැන්ට්‍රි කබඩ් වලින් එළිය අස් කරන්න දවස. ඉතින් ඔක්කොම දේවල් එකම දවසේ කරලා ඉවර කරගන්න අමාරුයි. ඉතින් බබාලත් එක්කනේ මොකද යාලට මේ දවස්වල නිවාඩුයි. මං හිතුවා මගේ කිචන් එකේ තියෙන කෑම මේසේ මේසරෙත්ත මාරු කරන්න. ඉතින් මම මේකේ ඕඩර් එක දාලා නම් දැන් ගොඩ දවසක් වෙනවා. මට ඒ අක්කා එව්වේ දැන් දවස් 3කට විතර කලින්. මොකද අර රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක කොරියර් කරන්න බැරි නිසා. ඉතින් මං හිතුවා මේක අද මාරු කරගන්න. මොකද මෙච්චර දවසක් හොදා ආපහු දම හිටියේ අර කොළ පාට මේසරෙත්ත. ඒකත් මට එව්වේ හැපි හෝම් එකේ අක්කා. ඉතින් මං හැපි හෝම් පේජ් එකේ ඩීටේල්ස් කලින් වතාවකවත් YouTube channel එකේ දැම්මා. අද වීඩියෝ එකෙත් දාන්නම්. මට අමතක වුණා චුට්ටක් මතක් කරන්න. වීඩියෝ එකක් කරන්න ඕනිමයි කියලා හිතුණ ගමම තමයි මං මේ දවසේ වීඩියෝ එකට එන්න උනේ. ඒත් ඉතින් අතරින් පතර ඉතින් දිග කෝල්ස් පවා එනවා. ඔය අතරේ ඉතින් මට ලොකු කෝල් එකකුත් ආවා. ඉතින් ඒක කතා කරලා ඉවරනකොට පැයකමාරක් දෙකක් විතර ගියා. දුරින් ඉන්න පවුල කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා. මම ඉතින් මොන වැඩේ තිබුණත් ඒ කෝල් එක ආන්සර් කරනවා. ඉතින් අපේ පුංචිලා වගේක් ඉන්නේ රටවල් දෙකක. ඉතින් යාළගෙන් කෝල් එකක් ආවම මං මොන වැඩේ තිබුණත් පැය ගාණක් හරි කමන්නේ යාළත් එක්ක කතා කරනවා. මේ ටිකත් මම ගෙන්නගෙන දැන් ගොඩක් දවස් වෙනවා. ගෙනාපු දවස්වලම මම Facebook එකේ දැම්මම ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේව ගත්තේ කොහෙන්ද කියලා. පේජ් එකකින් නම් නෙමෙයි ගත්තේ. මං මාකට් ප්ලේස් එකකින් තමයි මේව ඕඩර් කරේ. ඉතින් එයාලට පේජ් එකක් නැහැ. මං එයාගේ WhatsApp නම්බර් එක දාන්නම්. මොකද එයාගෙන් මං ඇහුවම කිව්වා WhatsApp නම්බර් එක දාන්න කියලා.
අපි හැමෝම කැමතිනේ අපි ජීවත් වෙන වටපිටාව අපේ ඇස් වලින් දකින්න ආස කරන විදිහට පුංචි පුංචි දේවල් වෙනස් කරන ගමන් නිර්මාණය කරගන්න. ඉතින් මමත් එහෙම ආස කෙනෙක්. ඒ නිසා තමයි මට හිතුනේ මේ වගේ පුංචි පුංචි ඕනමන්ස් ටිකක් ගෙනල්ලා ටිකක් වෙනස් කරන්න ඕන කියලා. ඉතින් අපිව වෙනස් කරගන්න ඕන අපිමයි. අපි මුලින් අපිව වෙනස් කරගන්න ඕන. අපි ඇතුළාන්තයෙන් වගේම බාහිරිනුත් අපේ තියෙන වැරදි අඩුපාඩු අපි හරි ගස්ස ගන්න ඕන. අපි එහෙම වෙනස් වෙනකොට තමයි අපි ජීවත් වෙන වටපිටාවත් අපිට ආස විදිහට අපිට ඕන විදිහට අනිත් අයට කරදරයක් නොවන විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ජීවිතේ මොනවා හරි දෙයක් වෙනස් කරගන්න යද්දී මොනවා හරි දෙයක් හරි ගස්ස ගන්න යද්දී ඒකෙන් අපේ ජීවිතේට ඇතිවෙන බලපෑම වගේම අපි ඒකෙන් අපි වටේ ඉන්න අයගේ ජීවිතවලටත් වෙන බලපෑම ගැන හිතන්න ඕන. ඉතින් අපි වටේ ඒකට ලොකු කවයක් හදාගන්නවට වඩා පුංචි කවයක් හදාගන්නකොට හරිම ලේසි. දිගම දිග කෝල් එකයි කරපු වැඩ ටිකයිත් එක්ක උදේවරුව දන්නේම නැතුව ගෙවිලා ගියානේ. ෆෝන් එකත් බැටරි ලෝ වෙලා තිබුණ නිසා මම ඒක charge එකට දාලා ටක් ගාලා දවල්ට උයන්න පටන් ගත්තා. දැන් ඉස්කෝලේ නිවාඩු නිසා දවල්ට මට උයන්න වෙලාව තියෙනවා. නැත්තම් සමහර දවස් වලට උදේටත් උයනවා. දවල්ට කොහේ හරි යන්න තිබුණොත් අද බීට් කිරට හදලා පරිප්පු කිරට උයලා මෂ්රූම් එකක් හදා ගන්නවා. ඒ ඇති කියලා හිතුණා දවල්ට. කොහොමත් ගෙදර අස්පස් කරන වැඩක් තියෙන දවසට මම ගොඩාක් ಜಾති හද උයන්න ගොඩාක් වෙලාව ගන්න කෙනෙක් නෙමෙයි. අපේ බබාලා මෂ්රූම් උයලා කන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති මේ වගේ බැටර් එකක දාලා බෙදලා කන්න. ඇත්තටම ඒකත් මාරම රසයි. මං වෙනදට නම් කෝන් පිටි පාවිච්චි කරන්නේ පාන් පිටි බිත්තරයි එක. අද කෝන් පිටි නැහැ. ඊයේ මම ග්‍රොසරි බඩු ගේන්න ගියේ. හැබැයි මට කෝන් පිටි ගේන්න අමතක වෙලා. ඉතින් මං අද හාල් පිටි පාන් පිටි බිත්තරයි දාලා තමයි මේ බැටර් එක හදාගත්තේ. ඒකත් නරකම නැහැ. මාරම රසට තිබුණා. මේක හොඳට බෙද ගන්න ඕන දෙපැත්ත. අම්මා කෙනෙක් වෙන එක පිටින් බලන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. ගෙදර හැම වැඩම කරන ගමන් ඒ අස්සිතින් බබාලට කෑම ටික කොහොම හරි වෙලාවට හදලා දෙන්නත් ඕන. උදේටයි රෑටයි දෙන්නට තනියම කන්න දෙනවා. දවල්ට මං කොහොම හරි දෙන්නට බත් කවනවා. හැබැයි අද දෙන්නට තනියම කන්න ඕන කිව්වා. කොහොමත් මං මගේ වැඩෙත් ඉවර නැහැනේ. තාම උයන ගමනුත් ඉන්නේ. ඉතින් මෂ්රූම් කරි එකේම හදාගන්න තියෙනවා. දැන් අපි මෂ්රූම් කරි එක හදමු. අද ටිකක් සැර අඩුවෙන් තමයි හදන්න හිතුවේ ටෙම්පරාදු කරලා. මං සමහර දවස්වලට හදනවා මිරිස් කබලේ බෙදලා 3-5යිම දාලා ඒක අර මෂ්රූම් එක්ක හොඳට අත ගාලා ටිකක් මැරිනේට් වෙන්න තියලා එහෙම හදන දවසුත් තියෙනවා. අද ඉතින් එහෙම කරන්න වෙලාව මදි. මං ඒක නිසා ඔක්කොම ටෙම්පරාදු කරගෙන මෂ්රූම් ටිකත් ඒකට දාලා හදන්න හිතුවා.
වීඩියෝස් දාන එක ටිකක් අඩු වේවි කියලා කිව්වම ගොඩක් අය මට කෝල් ගත්තා, WhatsApp මැසේජ් එවලා තිබුණා, Facebook එකකින් මැසේජ් කරලා තිබුණා. ඉතින් පුළුවන් දවසට තමයි මම වීඩියෝ එක දාන්නේ ඉස්සරහට. අර මේ දවසට දාන්නවා කියන එක මට කලින් කියන්න අමාරු වේවි. ලොකුම හේතුව තමයි මගේ ඩිග්‍රී එක. මොකද ඒකට වැඩිපුර කාලයක් වෙන් කරන්න අවශ්‍යයි මට බබාලාගේ වැඩත් එක්කනේ. මොකද එයාලා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යන නිසා ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යන බබාලා ඉන්න අම්මලා දන්නවා ඇති කොච්චරනම් රිස්ක් එකක්ද කියලා. බබාලාගේ පස්සෙන් නොහිටියොත් ඒගොල්ලොන්ව යම් මට්ටමකට අතහැරෙන්න පුළුවන් අපිට. ඉතින් එයාලාවත් තද කරන් අල්ලන් යන ගමනක් මේක. ඒත් එක්ක මගේ ඩිග්‍රී එකේ වැඩත් ගොඩාක් කරගන්න අවශ්‍ය කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් සමහර විට වීඩියෝ අඩු වේවි. නැතිනම් වීඩියෝ කරන එක නතර වෙලාම යාවි. හැබැයි පස්සේ කාලෙකදී අලුත් විදිහකට අලුත් මුහුණුවරකින් අලුත් තැනක ඉඳන් ඔයාලත් එක්ක මං එකතු වේවි බොහෝ දුරට. මට මේ ස්ප්‍රේ එක ගැන කියන්න අමතක වුණා. අනිවාර්යෙන් දැන් කෙනෙක් දෙන්නේ කහනවමයි යෝග. කාලෙන් කාලෙට මම ක්ලීනින් වැඩවලදී මේ වගේ එක ක්ලීනින් ස්ප්‍රේ සදා ගන්නවා. මේ පාරේ ස්ප්‍රේ එකට දාගත්තේ විම් ලික්විඩ්, ඩෙටෝල්, ලයිසෝල්, විනාකිරි, ලුණු පොඩ්ඩකුත් දාගත්තා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද හොඳට ක්ලීන් වෙනවා. විනාකිරි කියන්නේත් විස බීජ නාශකයක්. හොඳට ක්ලීනින් වෙනවා. ඉතින් ඩෙටෝල් වලිනුත් ඔය ඔක්කොම වෙනවා. ලයිසෝල් වලිනුත් වෙනවා. ලුණු ටිකක් දැම්මහම තවත් ඕක ඇක්ටිව් වෙනවා. ඉතින් ඔය ස්ප්‍රේ එක. ඉතින් මේක මම හැමතැනටම මෙහෙම ටයිල් වලට, එතකොට මගේ වින්ඩෝස් වලට, පැන්ට්‍රි ටොප් එකේ ඩෝර්ස් වලට එම ස්ප්‍රේ කරලා පිහද ගන්නවා. කීප දෙනෙක් අහලා තිබුණා මගේ මෙන්න මේ ස්පයිසි අර රොටේටබල් රැක් එකේ මේ බොටල්ස් වල මිරිස් කුඩියම දැම්මට පස්සේ ඒවට හුලං වදින්නේ නැද්ද කියලා. ඉතින් මේ වගේ ඔයාලට ඔප්ෂන්ස් 3ක් තියෙනවා. අවශ්‍ය වැඩේ කරගත්තට පස්සේ මේක වහලා දාන්න පුළුවන්. එතකොට හුලං වදින්නේ නැහැ. අනික මේකේ ලිඩ්ස් එහෙම හොඳට ෆිට වෙනවා. ඉතින් මම නම් සීසනබල් පවුඩර් මොකුත් දාලා නැහැ. තියෙන්නේ මගේ කුළු බඩු ටික විතරයි මේ බොටල්ස් වල. මං කලින් කිව්වනේ අපි දැන් වෙනස් වෙන්නම ඕන. වෙනස් වෙන්න කාලේ හරි. අපේ තියෙන වැරදි අඩුපාඩු, චූටි වැරදි අඩුපාඩු හරි කමක් නැහැ. හරි ගස්සගෙන අපි වෙනස් වෙන්න ඕන. ඒ අතරදී අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්නත් ඕන අපි නිසා කාගේ හරි හිතක් රිදෙනවද? අපි කියන වචනයක් නිසා කාගේ හරි හිතක් රිදෙනවද? කාට හරි අපෙන් කරදරයක් වෙනවද? ඔය වගේ දේවලුත් අපි කල්පනා කරලා බලන්න ඕන. මේ වීඩියෝ එක මේ වෙලාවේ බලන ඔයා දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයා කියපු වචනයක් නිසා, ඔයා කියපු කතාවක් නිසා කාගේ හරි හිතක් රිදෙලා තියෙනවද කියලා. එහෙම රිදෙලා තියුණොත් සමහර විට ඔයා ඒක නොහිතුවට ඔයාට ඒක පසුතැවීමට කාරණයක් වෙන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ දවස් 2කට පස්සේ සඳුදා හවස මම මේ වගේ චූටි නත්තල් ගහක් ඔය හිටියේ මේ වගේ ලයිට් පත්තු වෙන. මොකද මම තැන් කීපයකදීම දැක්කා. ඒකට මට ගන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් ඉරිදා මම ගාලු ගිය වෙලාවේ සීපයා එකෙන් අරගෙන ආවේ. මං හදන්නේ මේ බබාලට අද මොන හරි හදලා දෙන්න. මම ගාලෙන් අරගත්ත මෙන්න මේ ටාට් පැකට් එක. මීඩියම් ටාට් ෂෙල්ස් කියලා තියෙන්නේ. මේක ටාට් එක අපිට ගෙදර හදාගන්නත් පුළුවන්. ඉතින් මේක අපිට ගෙදර හදාගන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට කන්නේ ෆෘට්ස් එක්ක. ඒ කියන්නේ මේක ඇතුළට ෆෘට්ස් වර්ග දාලා ඊට පස්සේ ඊට උඩින් ඕනනම් විපින් ක්‍රීම්ස් හරි මොන හරි ජෑම් එකක් මොන හරි දාලා එහෙම කන්න පුළුවන්. නැතිනම් මේක ඇතුළට ෆිලින් එකක්. ඒ කියන්නේ කේක් ෆිලින් එකක් හරි කේක් බැටර් එකක් හරි
දැන් මම අද හදාගන්නේ චොක්ලට් කේක් බැටර් එකක්. ඒක චොක්ලට් කේක්ම නෙමෙයි චොක්ලට් මෆින් බැටර් එකක් හදාගන්නේ. මම ස්ටාර්ට් ගෙදර හැදුවා එක පාරක්. ඒක හරි ගියා. මං හැදුවේ කප් කේක් තැටියේ. ඉතින් ඔයාලට පුළුවන් පිටි ග්‍රෑම් 125කුයි, ඒකට බටර් ග්‍රෑම් 75ක්, බිත්තර කහමද එකකුයි, සීන මේස හැඳි භාගයක් වගේ දාගන්න පුළුවන්. ඒක අඩු වැඩි කරගන්න ප්‍රශ්නයක් නැහැ. සෙල්සියස් අංශක ගණන් නම් මගෙන් අහන්න එපා. මොකද oven එකකින් oven එකට වෙනස් වෙනවා. සාමාන්‍ය සෙල්සියස් අංශක 180ත් 90ත් අතර වගේ කාලයක් විනාඩි 25ක් නැත්නම් 30ක් විතර වගේ බේක් කරගෙන ටාට් ෂෙල් එක හදාගන්න පුළුවන්. දැන් මම අද මේකට බ්‍රවුනි මික්ස්චර් එක හදාගන්නත් පුළුවන්. මම ඒ වුණාට බ්‍රවුනි මික්ස්චර් එක නෙමෙයි මේ හදාගන්නේ, මෆින් මිශ්‍රණය හදාගත්තේ. ඒකට මම ගත්තේ කුකින් චොකලට් ග්‍රෑම් 170යි, බටර් ග්‍රෑම් 40ක් 50ක් වගේ ගත්තා. ඊට පස්සේ බිත්තර දෙකක් ගත්තා. සීනි ග්‍රෑම් 150ක් විතර ගන්න ඔයාලා බ්‍රවුනි එකක් හදනවා නම්. හැබැයි මම අද මේකට සීනි ග්‍රෑම් 50ක් වගේ තමයි ගත්තේ. 50ක් 60ක් වගේ. මොකද පැණි රස ගොඩාක් අඩුවෙන් අරගත්තේ. හේතුව මම මේකට උඩින් නටෙල්ලා ටිකක් හරි නැත්නම් චොකලට් ගනාෂ් එකක් වගේ හදලා තමයි කන්න ගන්නෙ. ඒක නිසා. එතකොට පිටි ග්‍රෑම් 50කුයි, කොකෝ පවුඩර් ග්‍රෑම් 25ක් වගේ දාගන්න. එහෙම දාලා තමයි මේ බැටර් එක මම හදාගත්තේ. දැන් මම මේක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 30ක් බේක් කරගන්නවා. මං කියවනේ oven එකකින් oven එකට වෙනස් වෙනවා. සමහර ටාට් කැඩිලා තිබුණේ පැකට් එකේදීම. මං ඒවා කොමාරි අමුණලා තමයි මේකේ අර මෆින් බැටර් එක දාගත්තේ. හරි ගිහින් තිබුණා. මම මේකට බේකින් පවුඩර් චුට්ටක් දාගත්තා. ඒකෙන් තමයි අර උඩ චුට්ටක් අර පිපිලා ඇවිත් තිබුණේ. ග්‍රොසරි අයිටම්ස් ගෙනාවම වීඩියෝ එකක් කරන්න කියලා ගොඩක් අයකින් කලින් ඉඳලම රික්වෙස්ට් තිබුණා. මම දැන් ගොඩ කාලෙකින් ග්‍රොසරි අයිටම් වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් මම මේ ගිය සතියේ බඩු ගෙනාවේ. මොකද අපිට දෙසැම්බර් මාසේ ටිකක් පහු වුණා බඩු ගේන්න යන්න. හේතුව බබාගේ කොන්සර්ට් එකේ වැඩ, යාළගේ ස්කූල් නිවාඩු දෙනකල් ඉන්න වුණා. අනිත් එක තමයි ඒ දෙන්නම මම තියලා තමයි යන්නේ ග්‍රොසරි බඩු ගන්න යන දවසට. ඉතින් අම්මට එන්න පුළුවන් දවසක් එනකල් ඉන්න වුණා. ඉතින් සති දෙකක් විතර පරක්කු වුණා. කොහොම හරි මං මේ සැරේ බඩු ගෙනාවා. ඉතින් ඔයාලා ගන්න බඩුම තමයි ඉතින් මම ගන්නෙත්. එහෙම විශේෂයක් කියලා නැහැ. මාසෙට ගන්න බඩු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මිරිස් කුඩු 3-5යිම මාසෙටම ගන්නවා. හාල් එහෙම තිබුණා. මොකද අපේ හස්බන්ඩ්ගේ මල්ලිලා කරපු කුඹුරෙන් අපිට හාල් එහෙම හම්බුණා. ඉතින් ඒක නිසා මේ සුදු හාල් එහෙම ගෙනාපුවා තිබුණා. හාල් වර්ග ගත්තෙම නැහැ මේ සැරේ. මිරිස් 3-5, ලික්විඩ් වර්ග, ස්ප්‍රේ වර්ග, ඔය කේක දේවල් තමයි අරගත්තේ. සහ දැන් මේ බබාලා ගෙදර ඉන්න නිසා ටිකක් කන බොන ඒවා හැදෙනවා වැඩිනේ. ඒකට ඕන කරන බඩුත් ගොඩක් අරගත්තා. මාසේ ටාගට් කරගෙන අපි බඩු ගත්තට සතිපතා ගන්න බඩුත් තියෙනවා. ඒ අතරේ එළවලු වර්ග, පළතුරු, මස් මාළු, චිකන් අපි මස් මාළු ගන්නෙත් ඒ දවසටමයි. ෆ්‍රිජ් එකේ දාලා තියෙන උපරිම දවස් 2-3ක් වගේ. මොකද ඊට වඩා දැම්මම ඇත්තටම මස් මාළු රස වෙනස් වෙනවා. ඒ වගේම මේ මොනවද යෝගට්, එතකොට චීස්, බටර් වගේ දේවල් ගන්නේ සතිපතා. ඉතින් ඒවා ඉවර වෙන වෙලාවට ගන්නවා. අනිත් ඒ තමයි ඉස්සර නම් දැන් මේ ග්‍රොසරි බඩු පොත්වල ලියලිය වියදම් බල කරා. නමුත් දැන් අර ඒකට හුරු වෙලා තියෙන අවශ්‍ය බඩු මොනවද, අනවශ්‍ය බඩු මොනවද කියන එකට. හේතුව තමයි අර එහෙම ග්‍රොසරි බඩු අපි ලියලිය කරාදී. මොකද ඉස්සර එහෙම ග්‍රොසරි බජට් එක බලපු නැති කාලයක් තිබුණානේ. ඒ කාලේදී අනවශ්‍ය බඩු ගණුණා මට. සමහර ඒවා එක්ස්පයර් වෙලා විසි කරා. එහෙම තිබුණා. පස්සේ මම ග්‍රොසරි බඩු ලියලිය වෙනම ඒ වියදමත් බැලුවා. ඒ බජට් එකත් හැදුවා. එතනදී තමයි මට අහෝනේ මම අනවශ්‍ය දේවල් අරගෙන කියලා. ඉතින් ඒ වැඩේදී අපිට අර අනවශ්‍ය දේවල් ගන්න එක පොඩ්ඩක් නතර කරගන්න පුළුවන්. මාසයක් දෙකක් විතර අපි ගෙදරට ගන්න ග්‍රොසරි බඩු වල බජට් එක මැනුවලි හදනකොට, ඒ කියන්නේ වියදම මැනුවලි හදනකොට අපිට නිකම්ම තේරෙනවා ගෙදරට අවශ්‍යම කරන දේවල් මොනවද කියලා. එතනදී අපි අනවශ්‍ය දේවල් කපා හරින්න පුරුදු වෙනවා. ඒක මාස කිහිපයක් කරනකොට එක දිගට අපි නිකම්ම ওই වියහියදම පාලනය කරන්න පෙළඹෙනවා. ඉතින් හැම කාලයකදීම ග්‍රොසරි බඩු වියදම එකම විදිහට තියෙන්නේ නැහැ හැම ගෙදරකම. මොකද චූටින් බබාලා ඉන්නකොට යාලා ටික ටික ලොකු වෙනකොට යාලා කන බොන දේවල් ප්‍රමාණයම වැඩි වෙනවා. යාලා ඉල්ලන දේවල් වැඩි වෙනවා. සාපි කන බොන දේවල් වල ප්‍රමාණයන් එතකොට අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වියදම ගැන අපිට මේ ටාගට් කරන්න බෑ. නිශ්චිතවම කියන්න අමාරුයි.
හැබැයි අපි ගෙදර ග්‍රොසරි බඩුවල වියදම ටිකක් කන්ට්‍රෝල් වෙනකල් අර විදිහට පොත්වල ලියලා ඒ වියදම බලලා අනවශ්‍ය දේවල් මොනවද කියලා හොයලා ඒවා කපා හැරලා අවශ්‍යම දේවල් විතරක් අරගෙන ඒ දේවල් වලට ග්‍රොසරි බඩු ලිස්ට් එක හදද්දී කාලයක් යනකොට අපි නිකම්ම හුරු වෙනවා. අපිට පොත්පත් අවශ්‍ය නැහැ, මැනුවලි ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා ගෙදරට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ගෙදරට කියන සැනිටරි බඩු ටික මම මේ විදිහට ඕපන් තමයි තියන්නේ දැන් කිචන් එකේ. හේතුව අපේ බබාලාට හස්බන්ඩ්ට අවශ්‍ය වෙලාවට නැත්නම් ගෙදරට එන කාට හරි අම්මලාට හරි කමක් නැහැ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් මෙතනින් ටක් ගාලා බලන්න පුළුවන්. කබඩ් ඇර බකට් ඇර අහුමුළු වල හොයන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ඔක්කොම ಜಾති තියෙනවා. ඒ කියන්නේ අවශ්‍යම ප්‍රමාණවල වලින් තියෙන්නේ. අනවශ්‍යයි කියලා මම කිසිම දෙයක් මෙතන තියාගන්නේ නැහැ. ඉතින් මම නැති වෙලාවක වුණත් ගෙදර ඉන්න කෙනෙකුට කෝල් කර කර අහන්න ඕනේ සබන් කොතනද, ලික්විඩ් කොතනද, ඒව මේව කොතනද කියලා අහන්න ඕනේ. දොර පිටිපස්සේ කිව්වනම් ඇති. සමහර දේවල් තියෙනවා අපි අපේ පහසුව වෙනුවෙන් මේ දේවල් පිළිවෙලකට හදලා හරියන්නේ නැහැ. ගෙදර අනිත් අයගේ පහසුව ගැනත් අපි හිතන්න ඕන. විශේෂයෙන්ම හස්බන්ඩ්ලාගේ. හස්බන්ඩ්ට මොන හරි දෙයක් හොයන්න කිව්වම ඒගොල්ලෝ බලන්නේ ලේසියෙන්ම තියෙන තැනකනේ. ඒගොල්ලෝ ওই කබඩ් අස්සේ බකට් අස්සේ එහෙම පෙරලා අපි වගේ හොයන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ලේසියෙන් ගන්න පුළුවන් තැනක තියෙනවා නම් විතරයි ඒගොල්ලෝ ඒක හොයන්නේ. ඉතින් අපේ ගෙදර නම් එහෙමයි. ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවල් වලදී මම ওই කබඩ් අස්සේ බකට් අස්සේ එහෙම තියන්නේ නැහැ. ඒගොල්ලොන්ටත් ගන්න පුළුවන් විදිහට ලේසිම තැන්වල තමයි දැන් බඩු මුට්ටු තියාගන්නේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.